hello ආයුබෝවන්. ඉතින් travel asan YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ ඉන්නේ මීගමුව කාමච්චෝඩි වෙරළ තීරේ. ඉතින් ගොඩක් ප්‍රසිද්ධයි මේ තැන. ඔයාලට බලා ගන්න පුළුවන්. මීගමුව ඉස්මාගත් එක. ඒ වගේම මේ පැත්තෙන් කරෝල වේලන්නේ මෙන්න මේ හරිය. ඉතින් ඔයාලට ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සන බීච් සයිඩ් එකක්. මේක හම්බෙන් කරන වීඩියෝ එකක්. ඉතින් මම ඔයාලට පෙන්නන්න ගිහිල්ලා කොහොමද මේ වැඩ ටික වෙන්නේ කියලා. මේ අදාළපු මාළුද අයියා? මේක නැහැ. මේ දෙක තුන මුද දියන් ඉන්න. අල්ලලා අයිස් කරගන්න. අයිස් කාලා. දියන් ඉන්නවා. ඒක තමයි මේකට ගේන්නේ. සාමාන්‍ය ඔය කපලා කොහොමද කරවල වලට දාන්නේ දවස් මෙන්න මගේ අපේ පැත්තේ කරවල විල පරණ කරා. ඔව්. තේරෙනවද? මේක විල අලුත්නේ. අර සීනික ගන්නවා ගියක. ඒක කොච්චර මාස ගාන තියාගෙන ඉන්නවා ඌ ගොඩ කරගෙන. කපලා මොකද ඉන්නේ. ඒක ගමේ සෙට් එක තමයි. දවස් සාමාන්‍ය අය කිලෝ කීයක් වගේ කපනවා? මේ 2000 10000 10000 කපනවානේ. එහෙම නැතිලා තියෙනවා. සෑහෙන්න කපනවා මාළු. මේවා එන විදිහට තමයි ඒක වැඩි. මේවට දාලා මොකද අයියා කියන්නේ? හ්ම්? මේවට දාලා ඒකට දාලා පුල්ලි තව අද දාන්න පුළුවන් පේදකින් අපිට මාළු වෙනවනේ වෙඩින් එවිලා තියෙන 3000ක් විතර. ඒක නිසා අද තියලා එට දානවා. හෙට මේකට ලුණු ඇඩ් කරනවා. ඔව්. ලුණු ඇති. ඔව්. වෙඩියද? ඒක නිසා මුකුත් කරන්න බෑ එතකොට. ආයෙ හෙට තමයි ගන්නෙ නේ. ආයෙත් තමයි දාන්නේ පොළොවට. කපලා ගෙනල්ලා මේවට දාලා තියෙනවා. පොතු පෙරි කිලෝ 3000ක් එවිලා තියෙනවා. නිකන් මාළු 2000ක් එවිලා තියෙනවා. උන්දනයි ඉන්නේ අමාරුනේ එතකොට. ඔව් නේ. ඉතින් ආල්මෙස බෝටෙයි ඒක දාන්න ඕනේ. ඕනේ. ඔන්න ඒ විදිහට තමයි ඉතින් කරෝල වෙන්නේ. අර පැත්තේ වේලනවා. ඒ පැත්තටත් ඉතින් ඔන්න බලන්න කරෝල වේලන හැටි. අර විදිහට කපලා මේ ගේන කරෝල මේ විදිහට වැල්ලේ දාලා මේ විදිහට තමයි වේලන්නේ. යායටම සම්පූර්ණ කරෝල තියෙන බලන හැමතැනම. මේ කරෝල එක මොකද්ද නන්නේ? කෙලවල. කෙලවල. අයියේ මේක මොකද්ද? මේක මොනවද කරවන්නේ? කට්ටල්. කට්ටා කරෝල. ගලන් වෙඩි. මේක. එහෙම. ඉතින් ගලවන මේක. සාමාන්‍ය දැන් යන මිල එහෙම කොහොමද? තොග. මට මේ කීයද බං? එතන පොඩි. හේ? 1500 කියන්නේ මචං මේක. අත්තා. රාමේ මේක මොකද්ද? මේත් ඒකමද? ඒක වන්න. වන්. කරෝල දින එක එක වර්ග සායන නේද? ඒක වන්න. ඒක දින්නේ. අරක. දින්න.
බලන යාකට ඉතින් කරවල දින ඇතිකෙනකම් ගන්න ඉන්නේ ඕන තරම් කරවල තියෙනවා. ඉතින් ඔයාලට මේ ගම වැල්ලට આવුත් එහෙනම් ඔයාලගේ කරවල ගන්න පුළුවන්. තෝග ගන්නත් පුළුවන්. ඉතින් මේක මේ ට්‍රැවලින් මේ වෙනස් වීඩියෝ එකක්. ඉතින් මේක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් කරන්න. ඉතින් මාළු ගෙනෙල්ලා කලින්ම මේ වගේ බැරල් වලට දානවා ලුණු දාලා. ඊට පස්සේ තියලා තමයි මෙන්න මේ විදිහට මේ දැල් එලලා වේලන්න දාන්නේ. ඉතින් ඔයාලට මීගමු වලට ආවොත් එහෙම ඔයාලට ඇති වෙනකන් තොග සහ සිල්ල මෙල්ල ගන්න පුළුවන්. කරෝල සෑහෙන යායට තියෙනවා කරෝල ඇති වෙනකන්. ගෙනෙල්ලා දැලෙන් ගසලා ගන්නවා මේ. ගන්න බෑනේ. සෑහෙන කට ගන්න ඕනේ නේ ගන්න. ඉතල වෙලා යන්නේ. ඒක ගලවන්න ගියොත් තමයි වෙලා යන්නේ. ඉන්න හාල්න